ආයුබෝවන් සුබ දවසක්. අපි travel with K&D. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ දැදිගම පුරවරයේ පිහිටි ඉතාමත් ඓතිහාසික සිද්ධස්ථානයකට. ඒක තමයි දැදිගම රජමහා විහාරය. ඒකට නෙළුවම් පොකුණ රජමහා විහාරය කියලා කියනවා. පරාක්‍රම බාහු රජතුමාගේ උපත. ඒ කියන්නේ කොටවෙහෙර පිහිටා තියෙන්නෙත් ඒ පන්සලට ටිකක් මෙහයින්. ඒ නිසා මේ දැදිගම පුරවරය ගොඩක් විශේෂයි. දැදිගම රජමහා විහාරය, කොටවෙහෙර, දැදිගම කෞතුකාගාරය මේ ඔක්කොම හරිම විශේෂ දේවල්. ඇත්පහන ඒක හම්බ වෙලා තියෙන්නේ දැදිගම පුරවරයෙන්. ඒ නිසා මෙම ගම්මානය ගොඩක් විශේෂ ගම්මානයක් ලෙස සලකනවා. අද වන විට මෙම පුණ්‍ය භූමිය තුල ඓතිහාසික චෛත්‍යයට අමතරව පැරණි බෝධීන් වහන්සේ පිළිමගය සහ සංඝාවාසය දැකගත හැකිය. ඊතා නිස්කලංක සහ සුන්දර ගැමි පරිසරයක පිහිටා ඇති මෙම විහාරස්ථානය වන්දනා කිරීමට මෙන්ම අතීත උරුමයෙන් අධ්‍යයන කිරීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් නිතරම පැමිණි. Don't know if I can find my way out. එක්දාස් 950 දශකයේ මෙම විහාර භූමිය සහ දාගැබ් ගර්භයේ සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී අගනා වස්තූන් රැසක් හමු විය. ඒ අතරින් ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී නිර්මාණයක් වන්නේ දැදිගම ඇත්පහනයි. Don't know if I can find my way out.